වෙසක් කලාපයේ කොටදෙනියාව 5 වෙනි මාසේ 31 වෙනිදා මාර්ගලින්ෙන් වටුන මේ අයියා මේ ගොඩක් මාධ්‍යවල දාලා තිනවා මේ මාර්ගරිය අනතුරක් කියලා. මාර්ගරිය අනතුරක් නෙමෙයි සාමාන්‍යයෙන් මාර්ගලින් වලදී ඒ වාගේ සුළු අතපසුවීම් වෙනවා. අනික මේ අයියා අවුරුදු 20ක් විතර මාර්ගලින් ශේෂ්ත්‍රයේ රැඳී සිටින හොඳ අත්දැකීම් තියෙන මේ හොඳ පළපුරුදු දාවකයෙක්. මේ නමුත් මේ විවිධ මාධ්‍යවල විවිධ අසත්‍ය ප්‍රචාර යනවා. මේ ඒක මම මේ වීඩියෝ එකක් මේව කරන්න ආවේ. මෙයා මාර්ගලින් දැන් වැඩිලා ඊට පස්සේ විනාඩි 20ක් විතර ගියාට පස්සේ හොඳට නැගිටලා අපිත් එක්ක ඉඳලා පසුව ඊට පහුවෙනිදා මේ ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා එයාගේ ඇඟපත රිදෙන නිසා ඊට පස්සේ එයා යනවා කෑගල්ල හොස්පිටල් එකට. කෑගල්ල හොස්පිටල් එකට ඇවිල්ලා එයා වෝඩ් එකේ නවතිනවා. දැන් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා මෙයා කෑගල්ලේ හොස්පිටල් එකේ නැවතිලා ඉන්නවා. මේ එයාට ලොකු තුවාල නැහැ. මෙතන චුට්ටක් පොඩි තුවාලයක් තියෙනවා. එච්චරයි. ඊට බොහොම ස්තුතියි. මේ විවිධ මාධ්‍ය මේ වලින් අසත්‍ය ප්‍රචාර මේ යවන්න එපා කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි දැන් ඉන්නේ කෑගල්ලේ හොස්පිටල් එකේ. කොටදෙනියා මාර්ග විසක් කලාපේ මාර්ගලින් වලට මට ඉතල අමාරුවක් නෑ. දැන් මම ඒ ප්‍රතිකාර සඳහා කෑගල්ල රුවලේ නැවතිලා තියෙනවා. කොටදෙනියාවේ මාර්ග විදියෙන් වටන කෙනාගේ නෝනා එයා වටුනට එයා පහෝදා ගෙදරට ආවා. ඇවිල්ලා හිටිය ටික වෙලාවක් හවස වෙනකම් ඊට පස්සේ එයාට චුට්ටක් ඇඟපත රිදෙනවා කිව්වා. ඊට පස්සේ මේ කෑගල්ලේ සිත්සෝන රෝහලට ඇතුළත් කළා. වැඩිදුර ප්‍රතිකාර සඳහා දැන් එයාට මේ ප්‍රතිකාර කරන ගමන් ඉන්නේ. ආට කිසිම ගැටලුවක් නැහැ. එයාට කිසිම බරපතල ගැටලුවක් නැහැ.